යාළුවනේ ඔන්න මේ මෙතනින් තමයි අපි මේ කුමුක්කන් වලට අපි බහින තැන ගොඩක් තැන් තියෙනවා තොටුපළවල් තියෙනවා ඒ වුණාට ඉතින් මේ අපි නාන්න කියන්න රෙදි හොදන්න පොඩි ෆන්ක්ෂන් ගන්න එහෙම අපි මෙතනින් තමයි ඉතින් බහින්නේ අප්පා දෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කුමුක්කන් ඔය බිබිල ප්‍රදේශයේ ඉඳලා තමයි මේ කංග ගලාගෙන එන්නේ ලස්සනම තැනක් ඉතින් මේ වැඩේ තියෙන්නේ මේ යම් කොහොමද මේ දවස්වල වතුර පාර සැර වැඩිද අඩුයිද කියලා වතුර අඩු නෑ වතුර පාර අඩු නැද්ද ලස්සන තැනක් ලස්සන පරිසරයක් තියෙන්නේ අපේ සමහර මිනිස්සු විසින් එක වඩා අපවිත්‍ර කරනවා යම් බිනු පරිස්සමට යන්න අයින් අල්ලගන්න බිනුක ඔහම නංගි තල ගන්න පුතේ නංගි තල ගන්න අම්මා නංගි තාපනනේ ඔහම යා සිදුවෙන්නක පුතේ නංගි අල්ල ගන්න ඔහම නංගි යන්නේ නැද්ද යයි සමහර කාල සීමාවල් තියෙනවා මේකෙදි මේ ඒ කාල සීමාවල් වලදී මේ වතුර මේ අපි ඉන්න මොකක් තැන් වලටත් ඉහළ තමයි ගහනවා ඒ කියන්නේ වතුර වැඩි වෙනවා ඔය පුතේ එන්න ඔයා ඔහම ඉන්න මගේ බබාලා දෙන්නත් ආවත් ඉතින් මෙතන බලන්න ඒකවල කොන්නන කියලා හිතන නිසා මම පුතා උදේට ඔහම ඉන්න දුනු කොහොම ඉන්න යන්න එපා පුතා මෙතෙන්ද මේ ගලගාවේ වාඩි වෙන්නකෝ ඔ මේ ගලගාවේ වාඩි වෙන්න එන්න අප්පා කිව්වද යන්න පුළුවන් මේ දවස්වල නම් වතුර ගොඩක් අඩුවේ ඒ වගේ පොඩක් අවපැහැගෙනලා තියෙන වතුර මේ වෙලාවේ නම් කවුරුත් නැහැ පේන රෙදි හොදන කට්ටිය දාලා ආයේ එහෙම මේ පේන්නේ උරදුරට හවස් යාම තමයි ලැබුණේ ඉන්නේ දැන් පාටියක් කියන ගන්න සුදුරි කියාපු තැන කො පුතේ බහින්න බා ඔහම ඉන්න කො ආවතන වල්ලේ මේක බයි කියන්නේ ඉන්නදී ඉන්නකෝ මම පුතා ඉන්නවනා ඉන්නදී ආවත් වාඩි වෙන්න ගලවලේ මන්නත් ඕකට එන්න මේ ගල් දෙන්න බෑ ඔයාට ඔයා පොඩිනේ විශාල ගස් වලින් ගත වෙලා තියෙනවා ස්වාභාවික පරිසරය නැචරල් කම එහෙමම රැඳෙලා තියෙනවා මේ ආවට මේ මිනිසුන්ගේ ක්‍රියාකලාපයල් නිසා තමයි මේ වාහනයට ලක්ම හානි වෙන්නේ ඉතින් මේ වෙන විට මෙතන ගඟේ ඉස්මත්තේ මිනිස්සු වැඩිකොට දානවා නැදි කරන්න පුතේ වැටේ ඒ වගේ ක්‍රියාකාරකම් නිසා තමයි මේවා හානියට ලක් වෙන්නේ පරිහරණයට ලක් වෙන්නේ ඉතින්දී ඒක යන්නේ නෑ මේක බලයිද යාළුවෝ හරි සතුටුයි ඉතින් මෙතනට ඇවිල්ලා නාන්න කියලා වදේ නාන්න බෑනේ එහෙම යාළුවනේ මේ අපි අද නිකන් ආවා විතරයි පෙන්වන්න හොඳ ලස්සන වීඩියෝ එකක් ඒ කියන්නේ මේක හොඳ බහැලා ගන්න හොඳ වීඩියෝ එකක් කරන්න ඕන මේ දවසට අපි ඇවිල්ලා මොනවද හදලා මාලා පාටි එකක් කරගෙන මේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි වෙන විදිහට අපි දෙයක් කරමු ඉතින් මේ නිවිදී මම ඔයාලට පෙන්වන්න වීඩියෝ එකක් පෙන්නන්න ඉතින් යන්න බෑ වැටේ දුනික කොහෙන්ද අතනවා යන්න බෑ වාඩි
හරි එනවා. විශාල ගල් තියෙන නිසා සුන්දරත්වයකුත් තියෙනවා. ඒ වගේම මේ ඉස්සල යන ප්‍රමාණය ප්‍රතිශතය වැඩි. ඉතින් මෙයා දැන් සුපිරි බෝලේ. එයා හරි ආසයි මෙතෙන්ට ඇවිල්ලා නාලා විනෝද වෙලා යන්න. හිංසාව තිබුණොත් මෙයා එන්න ඕනේ යාට. නේද? මේ වා එන්න ඕනේ නේද? පයිදාසික ඇවිල්ලා මෙතන ලස්සනට නාලා ඉන්නේ අපි මොනවා හරි වෙන හදාගෙන ඇවිල්ලා කාලා හොඳට එන්ජොයි කරමු ඕනේ. අයත් වෙනවනේ. අපි වීඩියෝ එකේ බලන නන්දන මාමලට කියන්න මේ අපි තව ලස්සන වීඩියෝ එකක් කරලා මෙතන දෙන්නන්න මෙතන ඉඳගෙන කියලා කියන්න. ආයේ ඔක්කා ඇන්දලා අක්කලා කියන්නේ කියා බේනවලා එයාගේ භාෂාව කොහොම තමයි එයාගේ භාෂාව. යම් බිනු පරිස්සමට යා. අයින් අල්ලගන්න. බිනුක ඔහොම නංගි තල ගන්න පුතේ. නංගි තල ගන්න. නංගි තල ගන්න. අම්මා. නංගි තාපනනේ. ඔහොම යා. බිනුක පුතේ නංගි අල්ල ගන්න ඔහොම. නංගි යන්නේ නැද්ද? යයි. පරිස්සමට යම් පුතේ. ඔහොම යා උඩහට යා. යා අපච්චි දෙන්න ඔහොම යා. ඉමිට යන් අල්ලගෙන යන්. ඉතින් එයාලා අපි සතුටින් තමයි මෙතනට එන්නේ. අම්මා නෑ. අම්මා පිටිය නම් තමයි ගොඩක් සතුටු වෙනවා. අම්මෝ. කල්ගොඩන් තියෙන නිසා අම්මා. ඉතින් හිමිට යන් අල්ලගෙන යන් අල්ලගෙන ඕන් ඔතන නතර වෙන්න මම පුතා ලස්සන ෆොටෝ එකක් ගන්න අපි. ඕන් ඔතන නතර වෙන්න. ඕන් වහම නතර වෙන්න මෙනික. ඔමින් ඔතන ඔමින්. එන්නේ යන්න බෑ එන්න මෙහෙන්න. ඉතින් සල්සුමක් තිබ්බේ නැහැ ඇත්තරම. නිකන් යන ගමන් හිතුණා යන්න ඕනේ කියලා පොඩක් අන්න බලන්න ඕනේ කියලා පොඩි බබා දෙන්නත් පෙන්නන්න ඕනේ කියලා. ඒ නිසා ආවා. අනිවාර්යෙන් ඉස්සරහට පෙන්වන ලස්සන වීඩියෝ එකක් මේ මෙතන සුන්දරත්වය තවත් සුන්දර කරලා ලස්සනම වීඩියෝ එකක් කරලා පෙන්වන ඉස්සරහට නක්කලමැසි උඩුත් නාලිකාවසම රැඳී සිටින්න කියලා ඉල්ලුමක් කරනවා. ඒත් එක්කම මේ වෙන විට channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න සහ අපේ channel එක දිගටම නරඹන්න කියලා ඉල්ලීම තමයි කරන් දෙන්නේ. ඉතින් එහෙනම් අදට අපේ ඉතින් සමුගන්න වෙන සූදානම තමයි දෙන්නත් එයාලගේ ලෝකේ. එහෙනම් සින්නාර් ජය වේවා. හම්බෙමු නැවත තවත් වීඩියෝ එකකින්.